යේසුස් වහන්සේගේ නාමය බලයයි. යේසුස් වහන්සේගේ නාමය නිකම් නාමයක් නොවේ. එය බලවත්ම නාමයයි. සමහර විට ජීවිතේ කොතරම් දේවල් බරක් ඔබට දැනෙනවා ඇද්ද? යාඥා කිරීමට පවා ශක්තියක් නැතුව ඇති. මම ඒ ස්ථානයේ ඉඳලා තියෙනවා. ඒ මොහොතේ මම මට වෙන කිසිවක් කියාගන්න බෑ. නමුත් මට යේසුස් වහන්සේගේ නාමය මුමුණන්න පුළුවන්. නැවත නැවතත් මම ඒ නාමය මුමුණමින් මම යාඥා කරලා තියෙනවා. ඒ විට මට නිදහසක් දැනෙලා තියෙනවා. මට සමාදානයක් දැනෙලා තිබෙනවා. මම හාස්කම් සිදු වෙනවා දැකලා තිබෙනවා. ඉතින් උන්වහන්සේගේ නාමය හුදෙක් නාමයක්ම නොවේ. එහි සිටින ඒක සියලු දේ එනම් ප්‍රේමය, දයාව, ආධිපත්‍ය සහ බලය ඒ යේසුස් නාමයේ තිබෙනවා. ඔබ යේසුස් නාමය කියන විට එය ඔබට දැනෙනවා ඇති. ඔබව අත්විඳිනවා ඇති. ඔබව ගැඹුරින් සලකන කෙනෙක් කියන එක. ඔබව ප්‍රතික්ෂේප නොකරන තැනෙක්ට එතනන් වහන්සේට ඔබ කතා කරනවා කියන එක ඔබට දැනෙනවා ඇති. ඉතින් සමහර විට මේක ඔබ නොදනුවත් සතුරට අමතක වෙලා නැහැ. යක්ෂයාට අමතක වෙලා නැහැ. සාතන් ඒ නාමයට බයයි. යේසුස් වහන්සේගේ නාමය කියන හැම අවස්ථාවකම ඒ යක්ෂයාට පරාජය මතක් වෙනවා. යේසුස් වහන්සේ ඒ යක්ෂයාගේ හිස පොඩි කළ ආකාරය, ඔහුගේ බලය ඉවත් කළ ආකාරය, කුරුසියේ ජයග්‍රහණය ප්‍රකාශ කළ ආකාරය සියල්ල යක්ෂයාට මතක් කරලා දෙනවා. ඒ නිසා අපි යේසුස් වහන්සේගේ නාමය ඔසවන විට අන්ධකාරය පලා යනවා. ඒ නිසා ඒ යක්ෂයන් වෙවුලනවා. ඒ වගේම බලකොටු කැඩෙන්න යනවා. යේසුස් වහන්සේගේ නාමය ස්වර්ගයේ අධිකාරිය සහ එතුමා නිම කළ කාර්ය සම්පූර්ණ බර පෙන්눔 කරනවා. නමුත් මට ඉතා වැදගත් බෙදා ගැනීමට අවශ්‍ය වෙලා තිබෙනවා. මෙම නාමය නිෂ්පල ලෙස භාවිතා කළ යුතු නොවේ. සමහර අය යේසුස් වහන්සේගේ නාමය හම්බෙන් භාවිතා කරනවා. ඒ විනෝදය සඳහා පැවසීමට සහ යමක් සිදු විට ඒක බොද කිරීමට වැරදි නමුත් විහිළුවක් වශයෙන් ඕන් පාවිච්චි කරනවා. මෙය අනියම් වාක්‍ය කාණ්ඩයක් නෙමේ. මෙය සෑම නාමයකටම ඉහළින් ඇති නමයි. බර උසුලන ඒ නමයි. අපිව බේරාගත් නමයි. අපි යේසුස් වහන්සේගේ නාමයට ගෞරවයෙන් හා ගැඹුරු ගෞරවයෙන් සැලකිය යුතුයි. ඒ සැහැල්ලුවෙන් විසි නොකර ඇදහිල්ලෙන් අභිප්‍රායන් සහ ගෞරවයෙන් අපි කතා කළ යුතුයි. ඒ අරමුණක් ඇතිව භාවිතා කරන්න. ඔබ නමස්කාර කරන විට භාවිතා කරන්න. ඔබ යාඥා කරන විට භාවිතා කරන්න. ඔබට යම් අවශ්‍යතාවයක් ඇති විට ඒ නාමය කතා කරන්න. මන්ද මෙම නාමය ශුද්ධයි. දේව වචනේ ක්‍රියා 3 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා පේතෘස් සහ යෝහාන් අලුතින්ම කියන්නේ උපතින්ම ආබාධිත මිනිසෙකු දැකලා මොහොතකට ඔවුන් දේවමාලිගාව දොරටුව අසල රැඳෙමින් ඒ හිඟා කමින් සිටිය මනුෂ්‍යයා දෙස බලලා කියනවා, රන් රිදී මට නැත. මට ඇති දේ නුඹට දෙනය නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන් නැගිට ඇවිදින්න කියනවා. එවිට වහාම ඒ මනුෂ්‍යයා සුව වෙනවා. ඔහු උඩ පැන ඇවිද යේසුස් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ දෙවි යේසුස් වහන්සේගේ නාමයේ බලයයි. එය නිදහසයි. ඒ සුවයයි. ඒ නව ජීවිතය මනුෂ්‍යයාට ගෙන එනවා. එම නාමයම අදටත් ක්‍රියාත්මක වෙනවා. ඔබට ඒ පෞද්ගලිකව අත්විඳ ගන්න පුළුවන්. මට වචන නැති උට මම බිඳී ගිය විට මම අතරමං වූ බවක් දැනුණු විට මම යේසුස් කියලා කියනවා. ඒ විටම මගේ සෑම තනිකඩ කාලයක්ම ඒ උන්වහන්සේ තුල මට අත්හැරුණු භාවයක්ම නැති වෙලා උන්වහන්සේ මා ළඟ සිටින බවක් මට දැනෙන්න යනවා. උන්වහන්සේ මගෙන් දුර ගිහිල්ලා නැති බවක් මට තේරෙන්න යනවා. ඉතින් ඔබ ඒ උන්වහන්සේ මා ළඟට ඇවිල්ලා උන්වහන්සේගේ බලවත්කම මට දැනෙනවා. ඉතින් එතුමා ඔබටත් අද
ඒ නාමය බලවත්ව සිටිනවා. ඉතින් ඔබ කොතන සිටියත් ඔබ කුණාටුවක් මැද වෙන්න තියෙන්නේ. ඔබට තේරෙනවා ඇති දුරින් සිටින බවක් යේසුස්. ඒ කියන්නේ උන්වහන්සේගේ නාමය. නැවත නැවතත් කියන්න. එය මුමුණන්න. එය කෑගසන්න. ඒ නාමය තුළ හුස්ම ගන්න. අන්ත ඔහුගේ නාමය නිදහසයි, සුවයයි, ප්‍රේමයයි. ඔබට අවශ්‍ය සියල්ල ඒ නාමය තුළ තිබෙනවා. යේසුස් වහන්සේගේ නාමය අපි මේ ආකාරයෙන් කියමින් පුහුණු වෙමු. ඔබ සිටින තැන මට ඔබ සමග මෙසේ පැවසීමට අවශ්‍යයි. යේසුස්, යේසුස්, යේසුස්. ඔබ ඔහුගේ නාමය දිගටම පවසන විට ඔබගේ තත්ත්වය ගැනීම දැන සිතන්න. ඔබ ගමන් කරන ඕනෑම දෙයක්, ඔබ උසුරන බර කුමක් වුවත් ඒ මත යේසුස් වහන්සේගේ නාමය කතා කරන්න. කියන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්, යේසුස් වහන්සේගේ නාමයෙන් දම්වල් කැඩී යන බවත්, සුවය පැමිණෙන බවත්, සමාදානය ඔබේ හදවත පුරවන බවත් විශ්වාස කරන්න. මේ හුදෙක් අභ්‍යාසයක් නොවේ. මේ ඇදහිල්ල ප්‍රකාශ කිරීමක්. ඉතින් ඔබ මා සමග එයදෙන් කරන්න. උන්වහන්සේගේ නාමය කියන්න. නිදහස ගලා යාමට ඉඩ දෙන්න. ඔබ ලෑස්තිද? යේසුස්, 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 යේසුස්ගේ නාමය, යේසුස්ගේ නාමය මා ප්‍රකාශ කරන ජීවමාන යේසුස් වහන්සේගේ නාමය. යේසුස්, 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 යේසුස්. Hallelujah. Jesus. ඔබගේ ප්‍රේමය ඒ නාමය තුළ තිබෙනවා. ඒ නාමය ප්‍රේමයයි. ඒ නාමය සුවයයි. ශුද්ධ බලවත් යේසුස් වහන්සේ. ඔබ වහන්සේගේ නම කියා පහඬ ගසන විට ඔබ එසෙන සිටිනවා පියාණනි. ස්තුතියි යේසුනේ, ඔබ වහන්සේ අපේ ආඥාව දැන් අස්පු නිසා. අපගේ හදවතින් ඔබගේ නාමය ප්‍රකාශ කරන විට ඔබ වහන්සේ දැන් මගේ ඒ සහෝදරයා සහෝදරිය ළඟට දැන් පැමිණි නිසා ස්තුතියි ස්වාමිනේ. ඔබ වහන්සේ ඔවුන්ගේ මොන වාතාවරණයෙන් ගියත් ස්වාමිනේ, ඔබ වහන්සේ ඔවුන්ව ස්පර්ශ කරන නිසා ස්තුතියි ස්වාමිනේ. ඔබ වහන්සේගේ ප්‍රේමයෙන්, ඔබ වහන්සේගේ සමාදානයෙන් ඔවුන්ව ස්පර්ශ කරන නිසා ස්තුතියි පියාණනි. යේසුස් වහන්සේ දැන් අපගේ දෑත් ඔබ වහන්සේ දෙසට ඔසවමින් අපි කියනවා ස්වාමිනේ. ඔබ වහන්සේට අපි බාර කරනවා සෑම දෙයක්. යේසුස් වහන්සේ, යේසුනේ, ඔබගේ නම කියූ සැනින් සියල්ල සිද්ධ වෙනවා. දැන් ඔබට ස්තුතියි පියාණනි. ඔබ සියල්ල බාරගත්ත නිසා යේසුනේ. ශුද්ධ බලවත් වූ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඔබට සමාදානයක් හදවතට දැනෙනවන ඒ තමයි ඒ යේසුස් වහන්සේගේ ක්‍රියාව. ඒ ඔබ උන්වහන්සේගේ නාමය කියලා කතා කරන විට උන්වහන්සේ ඔබ තුළ ක්‍රියා කරන්න යනවා. ඒ ඔබ නිදහස් කරන ඒ එකම දෙවි කෙනා යේසුස්. ආමෙන්.